චන්දනාම ලේඛනේ ඔයාගේ නම තියෙනවද? එහෙම නැත්නම් නම නැද්ද? ග්‍රාම සේවක ළඟට යන්න ඕනේද? චන්දනාමනේ නම තියෙනවද කියලා බලන්න. ඒව දැන් අවශ්‍ය නැහැ. ඔයාට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳගෙන ඔයාට ඔයාගේ නම 2026 මේ අවුරුද්දේ චන්දනාම ලේඛනේ නම තියෙනවද කියලායි ඔයාට බලන්න ඕනේ. ඉතින් මේකට ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ලැප්ටොප් එක නැත්නම් මොකක් ෆෝන් එක ටැබ් එක මොකක් හෝ ඔයාට Google එකට යන්න පුළුවන් ඕනම ඩිවයිස් එකක්. ඉතින් ඔයාට මම කමෙන්ට් එකේ දාලා තියන්නම් මේකට යන ලින්ක් එක. ඔයාට තියෙන්නේ මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා මෙන්න මේ පේන ඉන්ටර්ෆේස් එකේ එන තැනට එන්න විතරයි. ඉතින් ඔයාට මේක බලන්න ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකයයි ඔයා ඉන්න දිස්ත්‍රික්කය විතරයි සිලෙක්ට් කරගන්න තියෙන්නේ. ඔයාට අවශ්‍ය සියලුම දේවල් ඔයාට මේකෙන් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලා තියෙන්නේ මෙන්න මෙතන ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ටයිප් කරන්න. ඊට පස්සේ ඔයාලා තියෙන ඔයාගේ දිස්ත්‍රික්කය සිලෙක්ට් කරගන්න. මෙන්න මේ විදිහට දිස්ත්‍රික්කය සිලෙක්ට් කරලා මෙන්න මෙතන ඔයාගේ යටින් තියෙනවා I am not a robot කියලා වෙරිෆිකේෂන් එක. ඒක උඩ ටච් කරන්න. ඊට පස්සේ එතන හරි ලකුණක් ආවට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන ඔයාලා පේනවා ඇති රෝස පාටින් තියෙනවා පෙන්වන්න කියලා. එන්න එතන උඩ ටච් කරන්න විතරයි. මෙන්න මේ විදිහට ඔයාගේ විස්තර ඇතුළත් සටහනක් ඔයාට එනවා. ඉතින් මේකේ මගේ ඩීටේල්ස් නම් මම යාළුවනේ හයිඩ් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අවුරුද්ද ඔයාගේ නම ඇඳුම්පත් අංකය ඔයාගේ බර්ත්ඩේ එක ඔයාගේ ස්ත්‍රී පුරුෂ භාවය මැතිවරණ කොට්ටාසය ඡන්ද ප්‍රදේශය ඡන්ද කොට්ටාස අංකය ඒ හැමදේම ඔයාට මේකේ තියෙනවා. ඉතින් මේකේ ඔයාලට පුළුවන් මොනවා හරි ඩීටේල්ස් තියෙනවා නම් මෙතන විමසීම් කරලා ඒ ටික බලා ගන්න. ඉතින් ඔයාගේ විස්තර එන්ටර් කරපු ග්‍රාම නිලධාරිය ගැන දැනගන්න අවශ්‍ය නම් ඔයාලට මෙතන ටයිප් කරපුවාම මේ ටච් කරපුවාම ඒ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන ඔයාට මේක ඔන්ලයින් හරහා ආයුධම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඔයාට ඒ හැකියාවත් ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාගේ විස්තර බලලා ගෙදර තව කෙනෙකුගේ විස්තර බලන්න නම් මෙතන ආපසු ගිහිලා අනිත් අයගේ ඩෙන්ටිටි කාඩ් අංකය ඇතුළත් කරලා අර විදිහටම දුන්නාම මෙන්න මේ විදිහට ඔයාට විස්තර පෙන්නයි. ඉතින් මෙන්න මේ වගේ පුංචි දෙයක් තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් මේකට ඔයා නිමාඩු දාගෙන නැත්නම් ග්‍රාම සේවකයෙක් ඉන්න වෙලාවක් බලලා එහෙම කරගෙන ග්‍රාම සේවක කොට්ටාස වලට යන්න අවශ්‍ය නැහැ. මේ හැම දෙයක්ම රජය විසින් ඔයාලට ඔන්ලයින් බලාගැනීමේ හැකියාව ලබා දීලා තියෙනවා. ඉතින් අපි ඊළඟ තව වීඩියෝ එකක් අරගෙන එනවා. ඒ වීඩියෝ එකේදී බලන්න පුළුවන් ඔයාට ඔයාගේ පසුගිය අවුරුදු 5 ඇතුළත කොමනවාද ඔයා ඡන්දේ ඔයාලට විස්තර මොනවද තියෙන්නේ? ඔයා ඡන්දේ කොහෙද දාලා තියෙන්නේ? ඡන්ද අංක මොනවද? මේවා ඔයාගේ ඊළඟ වගේ ඉස්කෝලේ දානවා නම් ළමයි ඒවටත් අවශ්‍ය වෙන දේවල්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ ඒ සම්බන්ධව අරන් එනවා. ඉතින් මේ සම්බන්ධව අරන් අපු මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධ තව ගැටලු මොන හරි තියෙනවා නම් කමෙන්ට් දාලා අහන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට හොඳයි සහ පළදාවයක් තිබ්බනම් ලයික් එකක් දාන්න. අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න යාළුවනේ. ඉතින් මේකෙන් ලොකු වැදගත්කමක් තියෙන නිසා. එහෙනම් channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලන්ට ගොඩක් ස්තුතියි. තව අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක හම්බෙමු.